අනුජානාමි භික්කවේ වස්සං උත්තානම් භික්ඛූනං කටිනං අත්තරීතුං. මහණෙනි, වස්විසූ භික්ෂුවට මම කටිනයක් අනුදැන වදාරමි යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් මේ කාල සීමාව රටවාසී ලෝකවාසී බෞද්ධ හැම කෙනාටම සුවිශේෂී කාල සීමාවක්. මේ කාල සීමාව කඨින චීවර පූජා පින්කම් සිද්ධ වෙන කාල සීමාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 588 එළඹී ඇසලපුර 15ක් පොහොය දවසේ සවැත් නුවර ජේතවනාරාමේ ප්‍රථම වස්සූප ගමනය සිද්ධ වෙනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය සවැත් නුවර ජේතවනාරාමේ වස්වැසීම ආරම්භ කරනවා. ප්‍රථම වස්සූප ගමනය සිද්ධ වෙන්නේ ඒ විදිහට. එතන ඉඳලා වස්වැසීමේ ඉතිහාසයට දැන් අවුරුදු 2514ක් ගත වෙනවා. ඉතින් ශාසනික සම්ප්‍රදායට අනුව අවුරුද්දකට මාස 12 ඍතු 3කට බෙදෙනවා. හේමන්ත ගිම්හාන වස්සාන කියලා. ඉතින් වස්සාන ඍතුවේදී භික්ෂුන් වහන්සේලා තමන් වැඩවසන විහාරස්ථානවල වස් විසීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන කාරණයක්. බෞද්ධ සදහැවතුන් දායක කාරකාදීන් භික්ෂුන් වහන්සේලාට ඒ වස් කාල සීමාව තුළ සිව්පසයෙන් සංග්‍රහ කිරීමට පොරොන්දු වී අප කෙරෙහි අනුකම්පාවෙන් මේ කාල සීමාව තුළ ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් වස් වසන ලෙස සදහැවතුන් ආරාධනා කරපුවාම භික්ෂුන් වහන්සේලා ආරාධනාව පිළි අරගෙන ඒ වස් කාල සීමාව තුළ තමන්ගේ විහාරස්ථානවල වස් විසීම සිද්ධ වෙනවා. ඉතින් වස් විසූ භික්ෂුන් වහන්සේලාට කඨින චීවර පින්කමක් නැත්නම් කඨින චීවරය පූජා කිරීම සිද්ධ කරනවා. ඉතින් වස්සාර මාසයේ අවසන් මාසයේ තමයි කඨින පූජා පින්කම සිද්ධ වෙන්නේ. එම කඨින චීවර මාසය නමින් හැඳින්වෙන එම කාලය තුළ වස් විසූ සෑම ආරාමයකම හැම පන්සලකම කඨින චීවර පූජා පින්කම් සිද්ධ කරනවා. ඉතින් කඨින චීවර පින්කම පූජා පින්කම කියලා කියන්නේ මහ පොළොවෙන් කම්පා නොවන, මහා මේරු පර්වතයෙන් නොසෙල්වෙන, වජ්‍ර පර්වතයෙන් නොබිදෙන ස්ථීර ගරුක පුණ්‍ය කර්මයක් විදියටයි කඨින චීවර පූජා මහා පින්කම හැඳින්වෙන්නේ. යම් කෙනෙක් අහස උසට සිවුරු පිරිකර පූජා කළා එයින් ලැබෙන කුසලයට වඩා කඨින චීවර පූජාවකට සහභාගී වීමෙන් ලැබෙන පුණ්‍ය කර්මයේ පින ආනිසංසදායක වන බවයි දේශනාවන්ට අනුව ශාසන ඉතිහාසයට අනුව හැඳින්වෙන්නේ. සියලු බුදුවරයන් වහන්සේලාම අගය කළ, සියලු බුදුවරයන් වහන්සේලාම සහභාගී වුණ අට මහා කුසල් වලට අයත් වන ආමිෂ දාන පින්කම් අතර ඉතා උසස් වටිනා පින්කමක් තමයි කඨින චීවර පූජා මහා පින්කම. කඨින චීවරය ලබන භික්ෂුන් වහන්සේටත් ආනිසංස ලැබෙන, දායක කාරකාදීන්ටත් අප්‍රමාණ ආනිසංස ලැබෙන පින්කම තමයි කඨින චීවර පූජා මහා පින්කම කියලා කියන්නේ. ඉතින් මේ කඨින චීවර පූජා පින්කමේ ආරම්භය සිද්ධ වෙන්නේ මෙහෙමයි. සාකේත නුවර වස්වසපු භික්ෂුන් වහන්සේලා වැස්වසුවට පස්සේ වස් අවසානයේදී භික්ෂුන් වහන්සේලාගේ සිරිතත් තමයි බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්නට වැඳ පුදා ගන්නට පැමිණීම. ඉතින් භික්ෂුන් වහන්සේලා සාකේත නුවර ඉඳලා ඉතා දුෂ්කර මාර්ග ගෙවාගෙන, දුර බැහැර ගෙවාගෙන සවැත් නුවර ජේතවනාරාමයේ බලා වැඩම කරන අවස්ථාවේදී ඇදහැළුණු මහා වර්ෂාවන්ට අසු වෙලා උන්වහන්සේලාගේ ගත දවටගෙන සිටි චීවරත්, පොරවගෙන සිටි චීවරත් වැස්සෙන් තෙමිලා අප්‍රමාණ පීඩාවට පත් වෙනවා. ඉතින් උන්වහන්සේලා තෙමුණු සිවුරු වලින් කලාන්ත ගතියෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා තමන්නා ගමන් මාගේ තොරතුරු පැවසීමෙන් පසු බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව මුල් කරගෙන අනුජානාමි භික්කවේ වස්සං උත්තෝනං භික්ඛූනං කඨිනං අත්තරීතුං යනුනෙන් කඨිනාස්තරණ විනය කර්මය අනුදැන වදාලා. එතෙන් ඉඳලා භික්ෂුන් වහන්සේලාට කඨින චීවරයක් පරිහරණය කිරීමට හැකියාව ලැබුණා. කඨින චීවරයක් සෑම භික්ෂුන් වහන්සේ නමකටම ලබා ගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් ඒ සඳහා භික්ෂුන් වහන්සේ කරුණු කීපයකින් සම්පූර්ණ වෙන්න ඕනේ. ඇසලපුර 15ක් පොහොය දවසේ පොහොය කිරීමේ විනය කර්මයට සහභාගී වෙන්න ඕනේ. අව පෑලවියදා පෙරවස් සැලඹෙන්න ඕනේ. ඒ වගේම වස් ආරක්ෂා කරගෙන වප්පුන් පොහොය දින මහා පවාරණය විනය කර්මයට සහභාගී වෙන්න ඕනේ. ඉතින් ඒ උන්වහන්සේට තමයි කඨින චීවරයක් ලබා ගන්න සුසුකම් ලබන්නේ. වස්වසා අතරමං
මාගදී වස් කැඩුණු භික්ෂුවටත් පසුවස් එළඹි භික්ෂුවටත් කටිනයක් පරිභෝග කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් කඨින චීවරයක් ලබන භික්ෂුන් වහන්සේට ආනිසංස 5ක් ලැබෙනවා. අනාමත්චාරය, අසමාදචාරය, ඝන භෝජනය, යාවදත්ත චීවරය, යෝචතත් චීවර උපාදේ යන ආනිසංස 5 භික්ෂුන් වහන්සේට ලැබෙනවා. තමන් වැඩ වාසය කරන ආරාමයේ භික්ෂුන් වහන්සේට නොදන්වා ගමේ හැසිරෙන්න ඒ කඨින චීවරය දරන භික්ෂුන් වහන්සේට හැකියාව තියෙනවා. ඒ වගේම තුන් සිවුරින් තමා කැමති චීවරයක් තබා ගන්නට හැකියාව තියෙනවා. ආරාධනයක් නැතිව පවසා ආහාර ලබා ගන්නට හැකියාව තියෙනවා. කැමති තාක් සිවුරු පරිභෝග කිරීමේ හැකියාව තියෙනවා. කඨිනය අතුල විහාරයට ලැබෙන සිවුරු පිරිකර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔය කියන ආනිසංස 5 භික්ෂුන් වහන්සේට කඨින චීවරය ලබන භික්ෂුන් වහන්සේට ලැබෙනවා. ඒ වගේම දායක කාරකාදීන්ටත් අප්‍රමාණ ආනිසංස ලැබෙනවා මේ කඨින චීවර පූජා පින්කම නිසා. කඨිනය පූජා කරන දායක පක්ෂයේ ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් ආනිසංස ලැබෙනවා. නාගිතා ප්‍රදානයේ විමසා බලනකොට ආනිසංස කොපමණ ලැබෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්කම තියෙනවා. නාගිත හාමුදුරුවෝ එක ආත්ම භාවයක කඨිනයක් පූජා කළ පිනෙන් ආශ්‍රවක්ෂය කර ඥානය ලැබේවායි ප්‍රාර්ථනා කළා. එතෙන් ඉඳලා නාගිත හාමුදුරුවෝ සතර අපායේ නොඉපිදලා උසස් දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත් විඳලා අවසාන ආත්ම භාවයේ එහි භික්ෂු භාවයෙන් පැවිදිව සිව් පිළිසිඹියා සහිතව රහත් බවට පැමිණි බව සඳහන් වෙනවා. සදහැවතුන් මෙම පින්කම පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන්නේ මෙබඳු අනුසස් ලැබෙන නිසා. කඨින චීවරය පරිභෝග කරන භික්ෂුවට ලැබෙන ආනිසංස සීමිත කාලයකදී අවසන් වුවත් දායක පක්ෂයට ලැබෙන ආනිසංස වලට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එනිසා හැම දිනාම සදහැවත් හැම දිනාම මේ උතුම් පුණ්‍ය කර්මයේ සඳහා සහ සම්බන්ධ වෙලා දැක බලා සතුටු වෙලා වැඳ පුදාගෙන අප්‍රමාණ පින් සිද්ධ කර ගන්නට කියලා මේ වෙලාවේ සිහිපත් කරනවා. ඔබට දැක ගන්න පුළුවන්කම තියෙනවා මේ කඨින චීවරය සකස් කරන ආකාරය. නූල් අරගෙන වියලා පඳු පොවලා ශාසනික සම්ප්‍රදාය අනුවමයි මේ කඨින චීවරය සකස් කරන්නේ. ඉතින් ඒ නිසා ශාසනික සම්ප්‍රදාය දැක බලාගෙන මේ පින්කමට සහ සම්බන්ධ වෙලා අප්‍රමාණ පින් සිද්ධ කර ගන්නට තමන්ට අවස්ථාවක් කර ගන්නට කියලා සිහිපත් කරනවා. හැම දිනාටම මේ උතුම් පින්කමේ අනුභවයෙන් බුදු පසේ බුදු මහරජ කියන ප්‍රාර්ථනීය බෝධිය උතුම් නිවනින් සැනසීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා.